බෙහෙත් බොන්නේ නැතුව කොලෙස්ටරෝල් රෝගය මේ විදිහට සුව කරන්න පුළුවන්. LDL සංඝටකය තුලම කොලෙස්ටරෝල් සංඝටක දෙකක් තියෙනවා. එයින් අපට නරකම 20% විතර තියෙන ස්මෝල් ඩෙන්ස් LDL කියන වර්ගය. වැඩිපුර බත් පාන් ඉදියාප්ප කෑවම නරක කොලෙස්ටරෝල් වැඩි වෙනවා. කෑමෙන් කොලෙස්ටරෝල් වැඩියෙන් ගත්තම ශරීරයෙන් නිපදවීම අඩු වෙනවා. ඒකයි අලුත්ම සොයා ගැනීම. මහත්යට ගිනි වතුර බොන්න බයිට් හදන නෝනලට ඉදිරියේදී වෙන්නේ ඕකයි. මේ පුංචි ව්‍යායාමය කළාම සීනී තෙලුයි දෙකම ඉවරයි. ඔබට සුබ දවසක්. වර්තමානයේ කොලෙස්ටරෝල් කියන වචනය ඇහෙනකොටත් බය හිතෙන තරමට මේ රෝගය ව්‍යාප්ත වෙලා. කොලෙස්ටරෝල් අපට අනවශ්‍ය දෙයක් නොවේ. කොලෙස්ටරෝල් නැතිනම් අපිට වැඩි වෙලාවක් ජීවත් වෙලා ඉන්න බෑ. ඒ කියන්නේ කොලෙස්ටරෝල් නැතිනම් අපි මැරෙනවා. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් වැඩි වුණොත් අපිට අකාලයේ මේ යන්න වෙනවා. කොලෙස්ටරෝල් වර්ග කිහිපයක් තියෙනවා. එයින් ට්‍රයිග්ලිසරයිඩ් හා LDL වර්ගයට අයත් වෙන්නේ අපිට අහිතකර කොලෙස්ටරෝල් වර්ග දෙකක්. අපි පරීක්ෂාවට ලක් කරන්න ඕන අපිට අහිතකර කොලෙස්ටරෝල් වර්ග අපේ ශරීරයේ කොපමණක් තියෙනවද කියලා. ඉස්සර නම් අවුරුදු 35ට වැඩි පුද්ගලයෝ කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කර ගැනීම අවශ්‍යයි කියලා කිව්වා. ඒත් මම දන්න පුද්ගලයෝ කිහිප දෙනෙකුට වයස අවුරුදු 33 34 වෙනකොට මේ රෝගය වැළඳුණා. ඒකින්ද මම ඔබට කියන්නේ අවුරුදු 30ට වැඩි නම් අනිවාර්යයෙන්ම අදම කොලෙස්ටරෝල් පරීක්ෂණයක් කර ගැනීම සුදුසුයි කියන එක. මෙම රෝග පරීක්ෂාවට කියන නම ලිපිඩ් ප්‍රොෆයිල්. ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලන්න පැය 14ක් නිරාහාරව ඉන්න ඕන කියලා ඉස්සර කිව්වා. 80 උකට පැය 9ත් 12ත් අතර කාලයක් වතුර පමණක් බීලා මේ පරීක්ෂණය කරන්න කියලා දැන් ඒ අනුව ඒ පරීක්ෂණය කරනවා. කෑම කාපු ගමන් උනත් ටෝටල් කොලෙස්ටරෝල් පරීක්ෂණය කරනවා. පරීක්ෂණ වාර්තාවේ LDL වැඩි වුණාම ඔබ විතරක් නොවේ වෛද්‍යවරුන් පවා බිය වෙනවා. දැම්ම ගිහින් ECG එකක් ගන්න කියනවා. එහෙම කිව්වට LDL වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ LDL වර්ගය තුනම large buoyant LDL, small dense LDL කියලා දෙවර්ගයක් තියෙනවා. මෙම small dense LDL අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුණාම හෘද රෝග හෝ ආඝාතය වැනි රෝගාබාධ වැළඳෙන්න බොහෝසේ ඉඩ තියෙනවා. ස්මෝල් ඩෙන්ස් LDL අඩු කරගන්නනේ දැන් අපිට අවශ්‍ය. ඒකට ඔබ මෙතෙක් කල කරපු කෑම රටාව වෙනස් කරන්න වෙනවා. අපේ කෑම පිඟාන අනවශ්‍ය ලෙසට විශාල කරගන්න ගියාම තමයි හෘද රෝග වැඩි වෙන්නේ. බත් පාන් වගේ පිස්ටේ වැඩි ආහාර වැඩිපුර ගන්න එපා. ඔබ දවසට පැය 8ක් 10ක් කුඹුරු කොටනවා නම් වැඩිපුර කෑවට කමක් නැහැ. ඇඟ නොවේසෙන රැකියා කරන අය කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර වැඩිපුර ගත්තම ස්මෝල් ඩෙන්ස් LDL ප්‍රමාණයට වඩා වැඩි වෙලා හෘදය වගේ අපේ විශේෂ අවයව වලට රුධිර සපයන මාර්ග අවහිර කරනවා. මෙහෙම අවහිර වුණාම හෘද රෝග වැළඳෙන්න පුළුවන්. පැරලයිස් වෙලා ජීවිත කාලෙම ඇඳේ නිදාගෙන දුක් විඳින්න වෙන්න පුළුවන්. සිරෝසිස් වැනි භයානක රෝග හැදෙන්න පුළුවන්. ලිපිඩ් ප්‍රොෆයිල් වාර්තාවේ මුලින්ම තියෙන ටෝටල් කොලෙස්ටරෝල් කිසිම වැදගම්මකට නැහැ. ඒක වැඩි වුණා කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. වාර්තාවේ ට්‍රයිග්ලිසරයිඩ් 100ට අඩු නම් ඔබේ වාර්තාව ඉතාම හොඳයි. ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම හොඳ නම් ඔබට හෘද රෝග වැළඳීමේ අවදානම ඉතාම අඩුයි. HDL කියන්නේ අපේ ශරීරයට හිතකර කොලෙස්ටරෝල් වර්ගයක්. ඒක 50ට වැඩි නම් ඔබේ HDL කොලෙස්ටරෝල් හොඳයි. කොලෙස්ටරෝල් පරීක්ෂා කරනවා කියලා ටෝටල් කොලෙස්ටරෝල් පමණක් කවදාක්වත් පරීක්ෂා කරන්න එපා. ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලන්න. වැඩි වේදමක් යනවා කියලා සමහරු අඩුවෙන් මේ පරීක්ෂාව කරනවා විතරක් නොවේ. ඇතැම් අය ටෝටල් කොලෙස්ටරෝල් 250 300 පැනලා කියලා ස්ටැටින්ස් පවා ගන්නවා. මේක ඔබට කරගන්න විශාල අපරාධයක්. බලන්න මිලිග්‍රෑම් 10 20 පිටි පසුගිය වසර කිහිපය ඇතුළත කොච්චර ඔබේ ශරීරයට ඇතුල් කරගත්තද කියලා. ඔය වැඩේ තවදුරටත් කළොත් ඔබේ අම්මා තාත්තට මුණුබුරෙක්වත් නැති වෙන්න පුළුවන්. අතුරු ආබාධ වැඩි වෙලා මාරාන්තික වෙන්නත් පුළුවන්. කොලෙස්ටරෝල් වැඩි කියලා බියවන්න එපා. මගේ පරීක්ෂණයට අනුව කොලෙස්ටරෝල් අඩු විශාල පිරිසකට හෘදයාබාධ හැදිලා තියෙනවා. ඒ අයගේ ටෝටල් කොලෙස්ටරෝල් 200ට අඩුවයි තිබුණේ. අපි මොනවා කෑවත් කෑමෙන් අපිට ලැබෙන්නේ කොලෙස්ටරෝල් 120ක් පමණයි. ඉතිරි 180ම අපේ අක්මාව නිපදවනවා.
අලුත්ම සොයා ගැනීම තමයි වැඩිපුර කෑමෙන් ගන්නකොට කොලෙස්ටරෝල් ශරීරයෙන් ඉපදීම අඩු වෙනවා. ඔබ ජීවිතයට ආදරේ නම් ඔබේ ඊයේ කාපු කෑම වලින් මේ කෑම අද ඉඳලම භාගයක්වත් අඩු කරන්න. වත් කෝප්ප 3ක් කෑවනම් අද දවල්ට කෝප්ප එකමාරට අඩු කරන්න. අල පරිප්පු සෝයා මීට් කෑමත් අඩු කරන්න. රතු මස් කන අය ඉන්නවනම් සතියකට ග්‍රෑම් 500කට එහා කන්න එපා. නොකන එක ඉතාම හොඳයි. කෙසෙල් ගෙඩි දෙකක් කෑවනම් එකක් අඩු කරන්න. අනෙක් පළතුරුත් ඕනාවට වඩා ඕනාම නැහැ. හැබැයි අලිගැට peer නම් කොච්චර කෑවත් කමක් නැහැ. ඉස්සර අපිට බොරු ගන්නලා තිබුණේ. අලිගැට peer වෙනත් peer වර්ග බෙරළු වගේ පළතුරු මේ රෝගයට ඉතාම ගුණදායකයි. පොල් වැඩිපුර කන එකත් ඔබේ ශරීරයට ඉතාම ගුණදායකයි. පොල් තෙල්, එළඟි තෙල්, තල තෙල් වල කොලෙස්ටරෝල් නැහැ. පොල් තෙලෙන් ටෙම්පරාදු කරද්දී වළඳ ලිපේ තියලා රත් කරලා ඒකට පොල් තෙල් දාන්න එපා. එතකොට දුමාරයක් යනවා. ඒක අපිට අහිත කරයි. ව්‍යංජන උයන වළඳ තෙත් ගතියෙම තියෙනකොට ඒකට පොල් තෙල් දාන්න. ඊට පස්සේ ආහාර වළඳට දාන්න. රත් වෙච්ච වළඳට පොල් තෙල් දැම්මුවාමයි පොල් තෙල් වල කොලෙස්ටරෝල් හැදෙනවා කියන්නේ. අපේ ශරීරයට අවශ්‍ය වතුර පානය අපිට නොලැබෙනකොටත් අපේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා. දිනකට වතුර ලීටර් 2.5ක්වත් බොන්න ඕන. නැතිනම් ඇය දෙකට වරක් වතුර කෝප්ප භාගයක්වත් බොන්න උරු වෙන්නේ. ඔබට අවශ්‍ය වතුර පානය කරලා කොලෙස්ටරෝල් අවදානමෙන් මිදෙන්න. ඒ වගේම නිතර කෑම කන එකත් මේ රෝගයට අතවැනීමක්. අපි වැඩිපුර බත් පාන් ඉන්දියාප්ප වගේ කාබෝහයිඩ්‍රේට් වැඩි කෑම කෑවම ඒවා අපිට අහිතකරව කොලෙස්ටරෝල් වෙලා අපේ ශරීරයේ තැම්පත් වෙනවා. ඒ වගේම කට්ලට් පැටිස් වඩේ වගේ ආහාරත් නිතර රූපවාහිනියේ පෙන්වන සකස් කරන ලද ආහාරات පිටිකිරි වගේ බීම වර්ගත් කොලෙස්ටරෝල් වැඩි වීමට ඇති හැකියාව වැඩි වෙනවා. ඒ වගේම ඔබ ගන්නවා නම් අද ඉඳලම ඒ ආහාර වලින් භාගයක්වත් අඩු කරන්න. සීනි තියෙන කෑම තමා අපිට විසම කෑම. සති දෙකක් සීනි නවත්තලා හිටියොත් ඊට පස්සේ ඔබට සීනි කන්න හිතෙන්නෙත් නැහැ. කිසිම ලෙඩ රෝගයක් හැදෙන්නෙත් නැහැ. රාත්‍රී කෑම එක නවත්තනවා ඉතාම හොඳයි. රාත්‍රියේ නොකා ඉන්න බැරි නම් රාත්‍රී 7ට පෙර රාත්‍රී කෑම කන්න. පසුදා උදේ 9 වෙනකම් වතුර විතරක් බීලා ඉන්න. ලෙඩ රෝග නැතිව අවුරුදු 120ක් ඔබට ජීවත් වෙන්න පුළුවන්. එහෙම කළාම. මගේ කතා මාලාවේ 17 වෙනි කොටස වීඩියෝවක් සමග මම දාලා තියෙනවා. කෑම කාලා පැයක් ඇතුළත කරන්න සුදුසු පුංචි ව්‍යායාමයක්. විලුඹ උස්සන්න විතරයි ඕන. ඒකෙන් ඔබේ ආහාරවල තියෙන සීනි තෙලුයි 160ක් ලේ වලට එකතු නොවි ගිහින් ඔබ ආරක්ෂා කරනවා. වෛද්‍යවරු දෙනුත් පසුව කියලා තියෙනවා මේ ක්‍රමය සීනි තෙල් අඩු කරන්න ඉතා සුදුසු අභ්‍යාසයක් කියලා. උදේ ඇඳේ කම්මැලි කරලා ඉන්නේ නැතුව ඇඳේම නිදාගෙන පුංචි ව්‍යායාම ටිකක් කරන්න. නැතිනම් එක දිගට විනාඩි 40ක් දහදිය දමන වැඩක යෙදෙන්න. රාත්‍රියේ පැය 7ක්වත් නිදා ගන්න එක මේ රෝගයෙන් නිදහස් වීමට බලපානවා. අපි කොලෙස්ටරෝල් අඩු කරන්න නොවේ. අපිට අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නයි ආහාර පාන ගන්න ඕන. උදේම සුදු ලුණු ටිකක් හපලා වතුර ඉදිරියක් බිව්වම අපිට අහිතකර කොලෙස්ටරෝල් අඩු වෙනවා. අත්බේත් කරන්න කියලා මම කියන්නේ නැහැ. කරපිංචා අඹරඹර මෙච්චර කල් කාලා ලෙඩේ අඩු වුණාද? අපි බටහිර ඖෂධයි, දේශීය ඖෂධයි දෙකෙන්ම වැළකෙන්න ඕන. අපේ වැරදි ක්‍රියා නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වෙලා අපිට අහිතකර කොලෙස්ටරෝල් වැඩි වෙනවා. ප්‍රෝබයොටික්ස් තියෙන මීකිරි, යෝගට් වගේ කෑම ගත්තම හිතකර බැක්ටීරියා වැඩි වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් වෙලා අපි නිරෝගී වෙනවා. අපිට නිතර ටීවී එකේ පෙන්වන කෑම වීම ගන්න නිසායි අපිට අහිතකර බැක්ටීරියා වැඩි වෙලා ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමවත් වෙන්නේ. මගේ යාළුවෝ කීප දෙනෙක් මට කිව්වා මම නම් කවදාවත් ලේ චෙක් කරන්නේ නැහැ. චෙක් කරුවම තමයි ලෙඩ කියලා. ඒ අයට පුළුවන් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා Tamanගේ ශරීරය ස්වයං පරීක්ෂණයක් කරන්න. ඒ කියන්නේ මේ විදිහට අපේ ඇසේ ඇස් පිහාට උඩ නාසය දෙපැත්තට වෙන කුඩා පැල්ලමක් ගැටිත්තක් වගේ තිබුණොත් අපේ ධනෙස් වැලමිටි වල කහ පාට කළු පාට කුඩා ගැටිති ඉලිප්පීම් වගේ තිබුණොත් අල්ලේ රේඛා දෙපස කහ පාට වී තිබුණොත් අතේ ඇඟිලි පුරුක් ඉදිමේ ඇතනම් ඇඟේ පොඩි හෝ ලොකු කහ පාට විශාල ලප ඇතනම් ඇසේ කළු ඉංගිරියාව සමග කහ පාට ඉරක් ඇතනම් මේ ලක්ෂණ තියෙනවා නම් ඊටමත් ප්‍රවේශම් වෙන්න ඕන. අහිතකර කොලෙස්ටරෝල් ඊටාත්මත්ම
වැඩි වී තියෙන්න පුළුවන්. කනගාටුවෙන් වුණත් කියන්න වෙනවා. අරක්කු බීමෙන්, දුම් බීමෙන් අපේ හිතකර කොලෙස්ටරෝල් විනාශ වෙලා අපිට අහිතකර කොලෙස්ටරෝල් වැඩි වෙනවාමයි. විස්කි බ්‍රැන්ඩ් බිව්වත් ඒකයි වෙන්නේ. තමන්ගේ මහත්තයාට බයිට් හදලා දෙන සියලුම නෝනලා දැනගන්න ඕන. තමා තව ටික කලක් යනකොට මහත්තයාව වත්තම් කරගෙන රෝවල් ගන්න යන්න වෙන බවත් ඊටත් පසුව බයිට් හදලා දීපු අතින්ම මහත්තයාට පැම්පර්ස් අඳවන්න වෙන බවත්. හේතුව අද හෘද රෝගීන් හතු පිනව වගේ වැඩි වෙනවා. අපි දැන් ඉඳලම මේවට හුරු වුණොත් අනාගතේ අපිට දුක් වෙන්න වෙන එකක් නෑ. අවසන් අවුරුද්දයි ඇඳට වෙලා ඉන්න වෙන එකක් නෑ. අපි බෙහෙත් නොපී අපේ සිරුරට සුදුසු කෑම කාලා නිරෝගී වෙමු. එහෙමනම් අදට ඔය ඇති. අලුත් දෙයක් දැනගන්න ලැබුණා නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම කියන්නේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කළොත් ඔබට ඉදිරියේදී තවත් වැදගත් කරුණු දැනගන්න පුළුවන්. බෝලවල රෝග ගැනත් තියෙන ඔබේ ඥාති මිත්‍රාදීන් වීඩියෝ එක ෂෙයා කරලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරනවා. මාරාන්තික කොලෙස්ටරෝල් රෝගයෙන් මිදී ඔබේ ජීවිතය සැපවත් කරගෙන වර්ෂ 2050 දක්වා කායික මානසික රෝග වලින් මිදී සතුටින් ජීවත් වීමට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබ සුවපත් වේවා.